ආයුබෝවන් කියලා පිළිගන්නා ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ඩයලොග් සීන් පාවිච්චි කරන ඔයාලා හැමෝටම ගොඩක් වාසිදායක වන නිවුස් එකක්. ඉතින් මේ වීඩියෝ එක ඇතුළේ අපි කතා වෙනවා ඩයලොග් සීන් පාවිච්චි කරන ඔයාලට data මුදලක් හිමි කරගන්නේ කොහොමද කියලා. ඉතින් කල්ලුත් මේ වගේ වීඩියෝ ගොඩක් අපි කතා කරලා තියෙන නිසා description එකේ මම link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් ඊතුරු වීඩියෝ බලන්නත් පුළුවන්. නැත්නම් channel එකට ගිහිල්ලා ඔයාලට මේ වගේම කරපු අනිත් වීඩියෝ බලන්නත් පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. මෙන්න මේ data ප්‍රමාණය අපි කොහොමද අපේ sim එකට ගන්න කියලා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ dialog pad එක dial pad එක open කරගන්න. නැත්නම් මෙන්න මේ විදිහට call pad එක open කරගන්න පුළුවන්. ඉතින් call pad එක මේ විදිහට open කරගෙන මෙතන ඔයා ගහන්න ඕන #678# කියලා. #678# කියලා මෙන්න මේ විදිහට ගහලා ඔයාලට පුළුවන් ඔයාගේ dialog sim එකෙන් call එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට call එක මම ගන්නවා. ඊට පස්සේ මේ විදිහට process වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටික වෙලා process වෙලා අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් මෙතන අපි කතා කරන්න යන්නේ අංක 3 යටතේ තියෙන service එක ගැන. ඉතින් ඒක නිසා මෙතෙන්ට අපි දෙන්න ඕන number 3 මෙන්න මේ විදිහට අංක 3 දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට send කරගන්න. send කරගත්තට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතනත් අපිට තියෙන එක එක packages බලලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපි කතා කරන package එක තියෙන අංක 3 යටතේ. ඉතින් මම මෙන්න මේ විදිහට number 3 දෙනවා. මෙන්න මේ විදිහට අංක 3 දීලා set කරගන්නවා. set කරගත්තට පස්සේ අපිට එනවා මේ වගේ interface එකක්. ඉතින් මෙතන ඔයාලට එක එක packages ගණනාවම බලා ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන package එක මෙතන දැනට පෙන්වන්න නැති නිසා මම 92 click කරලා next කියන page එකට යනවා. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තව packages ගණනාවක් බලා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මෙතනත් ඔයාට කැමති package එක. ඔයාට කැමති ඕනෑම package එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. අපි අද කතා කරන package එක number 9 වල තමයි තියෙන්නේ. ඒ කියන්නේ අංක 9 තමයි තියෙන්නේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට අංක 9 දීලා send කරගන්නවා. send කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපි කතා කරන package එක ගැන විස්තරය තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් 6GB anytime data හම්බ වෙනවා කියලා තියෙනවා. මේකට දවස් 30ක valid එකක්. ඒ කියන්නේ සම්පූර්ණ මාසයක් මෙන්න මේ data මුදල ඔයාට පාවිච්චි කරගැනීමේ අවස්ථාව තියෙනවා. වගේම මේක anytime data මුදලක් නිසා ඔයාට ඕනෑම වෙලාවක පැය 24න් ඕනෑම වෙලාවක මේක පාවිච්චි කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් සාමාන්‍ය data card එකක් දානට වඩා මේ වගේ package එකක් activate කරගන්නේ ගොඩක් වාසි කියලා මම හිතන නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඒක නිසා වීඩියෝ එක බලපු හැමෝම වීඩියෝ එකට like කරන්න, comment කරන්න, සහ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්නත් පුළුවන්. හරි එහෙනම් මේ මතක් කිරීම එක ගිහින් යන්න ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බ වෙනතුරු පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.